ලෝකේ දානයන් අතර උතුම්ම දානය තමයි ධර්ම දානය කියන්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. එතකොට ඒ ලබා දෙන දාණය ධර්මයක් බවට පත්වීමේදී තමයි එය අග්‍ර දෙයක් බවට පත් වෙන්නේ. ධර්මයේ අග්‍ර දෙයක් වෙන්නේ නොසංසිඳුණු හිතක්, ඇවිලෙමු හිතක්, පීඩාවට පත්වෙච්ච හිතක්, ගිනිගත් හිතක් සංසිඳ වීමට, නිවීමට මෙන්න මේ කාරණා සඳහා උපකාර වන විදිහට යම් ධර්මයක් අහන්න ලැබුණද, යථාර්ථවාදී වේ ධර්මය අහන්න ලැබුණද, අන්න එතනදී ලෝකේ ලබන නිවැරදිවම ලැබිය හැකි සැපය, නිවැරදිවම ලැබිය හැකි සංසිඳීම ඒ ධර්මයේ තුලින් ලබනවා. ඒක මේ ලෝකේ භෞතික දෙයකින් ලබන්න බෑ. කනබඩ දෙයකින් ලබන්න බෑ. ඒ වගේම යාන වාහන, දීපල මේ වගේ එක ලබන්න බෑ. අන්න ඒ නිසා තමයි යමෙකුට ලබා දිය හැකි වටිනාම සම්පත්තිය වන ධර්මය කියන කාරණාව ලබා දීමෙන් ඒ පින මහත්ඵල මහානිසංස වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් වෙනුවෙන් ධර්මයේ දානයක් හැටියට ලබා දෙන්න හැකියාව ලැබෙනවා නම් ඒ කෙනා වෙනුවෙන් කළ හැකි වටිනාම දේ ඒ කාරණාවම තමයි. තව කෙනෙකුට ජීවිතය ගැන හිතන්න, තව කෙනෙකුට ජීවිතයේ දුක, පීඩාව, කරදරය සංසිඳෙන්නට ඒ දාණය, ඒ ලබා දෙන ධර්මයේ උපකාරයක් වෙනවා. හැබැයි ධර්මයේ කියන කාරණාව තුළදී ඒ විදිහට සංසිඳීම, නිවීම සත්‍ය තුලින් සිදු වෙන්නේ නැත්තම් ඒ ලබා දෙන කාරණාව ධර්මයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ ධර්මයේ තමයි ලබා දිය යුතු වටිනාම සම්පත්තිය වෙන්නේ.